අදත් ගඩේක් වහුණා වීඩියෝ කරන්න කවුරුත් නැහැ. දැහැලා ඉවර වෙච්ච හැටියෙම ගිය පාර වීඩියෝ එකේ දාලා තිබ්බා මාළුවක් දැල ඇතුලෙන් තියලායි මම වීඩියෝ කරලා තියෙන්නේ කියලා. මේ වරෙන් මම පෙන්නන්න දැල වැහිලා තියෙන හැටි ගහලා අදිද්දි මේ දැල. ඔය ගොඩ මේ චයිනා දැල ඉතින් මාළුවෙක් වහුනොත් ගන්න පුළුවන්. කට්ටියගේ හිතේ මාළු කඩනවා කියලා මේ දැල ඒ උනාට මාළුවෙක් වහුනොත් ගත්ත හැකි. දෙන්නේ කිතියලා ඈ එකෙක් වැහුන්නේ අර අත්තේ වැඩිලා නේ වැටුනේ. මාළු තක්කට තියෙනවා නේද? දැල රවුම හරියට අරුන්නේ නැහැ බං අර අත්ත මුල්ලේ වැඩිලානේ වැටුනේ.